හයි යාළුවනේ ඔන්න අද මම ඔයාලත් එක්ක අන්පැක් කරගන්න හදන්නේ මම දාපු ඕඩර් එක. ඉතින් මේ ඕඩර් එක මොකක්ද කියලා කිව්වොත් මේ දවස්වල හරිම ප්‍රසිද්ධයි මණ්ඩලා ආර්ට්. මණ්ඩලා කලරින් බුක්ස්. ඉතින් ඔන්න මමත් FB එකේ උඩ පහළ යනකොට දැක්කා පේජ් එකක් විශ්ව පබ්ලිකේෂන්ස් කියලා. ඒකේ මේ මණ්ඩලා පොත් 3ක් 25ක ඩිස්කවුන්ට් එකක් එක්කන් රුපියල් 1250කට අපිට ගන්න පුළුවන්. ඉතින් මං ඔන්න ඔයාලා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මම ඒ සම්බන්ධව තියෙන විස්තර උඩින් දාන්නම්. ඉතින් ඔයාලට එතන contact number එකක් තියෙනවා, WhatsApp number එකක්. ඒකට message එකක් දැම්මම එයාලව contact කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඒ වගේම තමයි මේ කලරින් බුක්ස් අපිට කියන්නේ පාට කරන්න ඕන කරන කලර් පෙන්සිල් අවශ්‍ය නම් මෙතනින් තමන්ට කැමති නම් විතරක් මෙතනින්ම ඕඩර් කරගන්න පුළුවන්. තැපැල් ගාස්තුත් නැතුව තමයි අපිට මේ සුවිශේෂී අවස්ථාව ලබා දීලා තියෙන්නේ විශ්ව පබ්ලිකේෂන්ස් පේජ් එක හරහා. ඉතින් ඔන්න ඔයාලත් හිත කලබල වෙලා වැඩ එක්ක පීඩාවෙන් ස්ට්‍රෙස් වෙලා ඉන්නවනම් ශරීරයට වගේම හිතටත් හරිම නිදහස් බවක් දැනෙන ටික වෙලාවකට හරි එක තැනක තියාගෙන ඉන්න පුළුවන් විදිහට වැඩ කරන්න ආස නම් කැමති කෙනෙක් නම් මම මේ උඩ දාපු විස්තරවල තියෙන contact number එකට message එකක් දාන්න. එහෙම නැත්නම් call එකක් අරගෙන විස්තර කතා කරගන්න පුළුවන්. හරිම පහසුයි. ඉතින් ඒ වගේම තමයි වැඩි දවස් ගියේ නැහැ. දවස් 2ක් හෝ 3ක් වගේ ගිහින් මට හරියට මතක නැහැ. ඉතින් ඒ දවස් 2 හෝ 3 ඇතුළත අපිට ලැබෙන්න සලස්සනවා. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාලගේ වැඩ කරන contact number එකක් දෙන්න මෙතනදී details ඉල්ලද්දි. එතකොට ඔයාලට මේක courier එකෙන් ගෙදරටම පහසුවෙන්ම ගෙනල්ලා දෙනවා. ඉතින් මම මේ courier කරන ඒවා ගැන online order කරන ඒවා ගැන වැඩි පැහැදිලි කිරීම කරන්නේ නැහැ. මොකද මගේ යාළුවෝ හැමෝම මේ දේවල් නිතර දෙවේල කරන නිසා. ඉතින් මං හිතුවා ඒ විදිහට ඕඩර් කරලා මං ගෙන්නගත්ත මගේ මණ්ඩලා බුක්ස් මොන වගේද කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මේ විදිහට අන්බොක්ස් වීඩියෝ එකත් අන්පැක් වීඩියෝ එකකුත් එක්කම. ඉතින් මං හරිම ආසාවෙන් තියේ මොකද මම ඊට කලින් මෙහි පොත් දැකලා නැහැ. ඒ වගේම මේව try කරලා නැහැ. ඉතින් ඔන්න පාට පැන්සල් බොක්ස් එක මේකේ පාට පැන්සල් 24ක් තියෙනවා. හරිම cute අර චූටි බබාලාට වගේ. ඉතින් වයස වුණාට වයස ගියාට අපි තාම චූටි බබාලා වගේනේ සමහර දේවල් කරද්දී. ඉතින් මෙන්න මේ විදිහට තමයි පාට පැන්සිල් බොක්ස් එක තියෙන්නේ. පාට පැන්සල් පෙට්ටිය තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මට ආව ඕඩර් එක අන්පැක් කරේ. ඊට පස්සේ අපි එකින් එක මොන වගේද ඇතුලේ තියෙන පොත් ඇතුලේ තියෙන රූප මොන වගේද කියලා බලමු. ඔන්න බලන්නකෝ යාළුවනේ පාට පැන්සල් පෙට්ටිය ඇතුලේ තියෙන පාට පැන්සල් වල ලස්සන. ඉතින් පාට 24ක් තියෙනවා. ඒක අහුරලා තියෙන විදිය ලස්සන හරිම ආසයි තේනවා. සාමාන්‍ය මේවට ආසයි. ඉතින් වයස් ભેදයක් නැහැ ඕනම කෙනෙක් හරිම ආසයි. මම නම් ආසයි පාට පාට පැන්සල් එතකොට ප්ලැටිනම් මේ වගේ දේවල් වලට. ඔන්න ඉතින් මගේ හස්බන්ඩ් ඉන්නවා එහා පැත්තේ. ඉතින් එයා වීඩියෝ එකකට එන්න අකමැති. ඒ නිසා මම එයාට මේ වගේ ලස්සන ගැන එක්ස්ප්ලেইন කරන ගමන් ඔයාලටත් මේ පෙන්නනවා. ඒ වගේම තමයි කටර් එකකුත් තියෙනවා. අපි පාට කරලා එක්කෝ පැන්සලේ උල කැඩුනොත් එහෙම නැත්නම් උල ගෙවෙනවනේ පාට කරන්න. ඉතින් එතකොට අපිට මේ ඔන්න පැන්සල උල් කරගන්න කටර් එකකුත් එයාලා දීලා තියෙනවා. ඉතින් මම මේව ඕඩර් කරේ මගෙත් හිත මේ දවස්වල ටිකක් කලබලයි, ස්ට්‍රෙස් වෙනවා වැඩි. හිත එක තැනක තියාගන්න බෑ. ඉවසීම ටිකක් අඩුයි. ඉතින් ඒ නිසා මං හිතුවා මේ වගේ දෙයක් හරි try කරලා බලන්න ඕනේ. මගේ හිත පොඩ්ඩක් එක තැනක තියාගන්න ඕන නිසා. ඉතින් මේ තමයි මං ඕඩර් කරපු ඒ මණ්ඩලා කලරින් බුක්ස් තුනෙන් එකක්. මං තුනම ඔයාලට පෙන්නන්නම්. ඇතුළත් පෙන්නන්න මොන වගේද ඇතුළේ තියෙන රූප අපිට පාට කරන්න දීලා තියෙන කියලා. ඉතින් ඒ වගේම තමයි හිත කලබල වෙලා තියෙන, ස්ට්‍රෙස් වෙලා තියෙන නිසා මම මේ දවස්වල තවත් වැඩක් කරගෙන යන ගමන් ඉන්නේ. ඉතින් මම ඒකත් ඔයාලට වෙනම වීඩියෝ එකකින් අරන් එන්නම්.
ඉතින් අපි ඇතුලේ තියෙන රූපත් මොන වගේද කියලා බලමු. ඔන්න ඉතින් මම ඔයාලට කලින් දවසේ පෙන්නුවේ මට ලැබිච්ච ඕඩර් එකේ තිබුණ මොනවද මණ්ඩලා පොත් 3යි පාට පෙන්සිල් බොක්ස් එකයිනේ. ඉතින් මම ඒකෙන් කොහොමද මේ ආර්ට් එක ලස්සනට කලර් කරන්න කියලා ඔයාලට පෙන්වන්න ඕනි කියලා හිතෙච්ච නිසා ඔන්න ඊට පහුවදා උදේම මම මෙන්න මේ විදිහට වැඩ පටන් ගත්තා. ඉතින් මේක ඔයාලට පෙන්වන්න ඕන නිසා මේ විදිහට හදිසියේ වගේ පාට කරගෙන ගියාට මේක ඇත්තටම හිත නිවන කලාවක් නිසා හරි හිත නිවා ගන්න පුළුවන් වටපිටාවක ඉඳන් මේ වැඩේ පටන් ගන්න ඕනේ සහ ඉවර කරන්න ඕනේ ඉවසීමකින්. ඉතින් ඉවසීම තිබ්බේ නැතොත් මේ රාමු වලින් පිට ගිහිල්ලා හැමතැනම මේ පාට ගෑවිලා මේ පින්තූරේ අවලස්සන වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි කියන්නේ හිත නිවා ගන්න ශරීරයට පහසුවක් සැනසීමක් දැනෙන්න පුළුවන් ආර්ට් එකක් තමයි මේ මණ්ඩලා කලරින් කරනවා කියන්නේ. කියන්නේ මණ්ඩලා පොත්වල තියෙන මේ රටා පාට කරනවා කියන්නේ. ඉතින් මං හිතනවා ඔයා මේ වගේ හිත කලබල ඉවසීම ටිකක් අඩු වෙගෙන යන කෙනෙක් නම් ඒ කෙනෙක්ට තමයි වැඩිපුරම හොඳ. එහෙම නැත්නම් ඕන කෙනෙක්ට මේක try කරලා බලන්න පුළුවන් මොන වගේ අත්දැකීමක්ද තියෙන්නේ කියලා. ඉතින් ඔන්න මං මගේ අත්දැකීම ඔයාලත් එක්ක මේ විදිහට share කරගත්තා. ඉතින් ඔයාලත් මේ වගේ දෙයක් ගන්න කැමති නම් ඔයාලගේ හිත නිදහස් කරගන්න කැමති නම් ඔන්න try කරලා බලන්න. මම details අර උඩින් දාපු තැනින් අරගෙන එහෙනම් ආයෙම දවසක හම්බෙනකන් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. චුට්ටක් කොහොම ඉන්නකෝ කියන්න බැරි වුණා. මේක පාට කරන එක ඔයාගේ තනි කැමැත්ත මත කරන්න පුළුවන් දෙයක්. එහෙම නැත්නම් මේකේ ඉන්ස්ට්‍රක්ෂන් කොහෙවත් දීලා නැහැ. මේ කොටස මේ පාටින් පාට කරන්න. මේ පාට විතරක් යොදා ගන්න පාට කරන්න කියලා. ඉතින් මේකේ වැඩේ තමයි තමන්ගේ හිත එක තැනක තියාගෙන මේ රූපේ තියෙනවට වැඩිය තව ලස්සන කරන්න කලර්ෆුල් කරන එක තමයි ඔයාට කරන්න දීලා තියෙන්නේ. එතකොට ඔයාගේ හිත කලබල වෙන්නේ නැතුව එක තැනක තියාගෙන මේ වැඩේ වෙන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්. ඉතින් ඔන්න හරි මම ඔන්න ඒ පණිවිඩය දුන්නා. එහෙනම් මම දැන් යන්න යනවා.